ආයුබෝවන් හෙළසුව TV සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට කියලා දෙන්නේ විද්‍යාත්මකව තහවුරුණු බඩේ තෙල් වේගයෙන් දිය කරන සුපිරිම ආහාර 8ක් ගැනයි. වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන්න මොකද්ද මේ 8 වෙනි ආහාරයේ ඔබේ නිින්ද වගේම බරත් එක රැකින් වෙනස් කරන්න පුළුවන් රහසක් තමයි අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් යමු අපේ පළවෙනි රහසට. ග්‍රේප් ෆෘට් සහ යෝගට් සම අපේ පළවෙනි රහස. මුලින්ම අපි කතා කරමු ග්‍රේප් ෆෘට්ස් ගැන. මෙහි තියෙන විශේෂම එන්සයිමය මගින් ඔබේ සිරුරේ මේදේ දහනය කරන වේගය දෙගුණ කරනවා. ඒ වගේම යෝගට් මෙහි තියෙන ප්‍රෝබයොටික් ඔබේ ආහාර ජීර්ණය පහසු කරලා බඩ පිපීම වහාම පාලනය කරනවා. ඊළඟට අලිගැට පේර. ගොඩක් අය හිතන්නේ අලිගැට පේර කෑවම මහත් වෙනවා කියලා. ඒක වැරදි. මෙහි තියෙන සෞඛ්‍ය සම්පන්න මොනෝ අන්ස්ට්‍රක්චර්ඩ් ෆැට් ඔබේ බඩේ තෙල් දිය කරන්න උදව් වෙනවා. ඒ වගේම පිපිඤ්ඤා ගෙඩියක තියෙන්නේ කැලරි 45ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක්. ඒ වගේම මෙහි 99%ක්ම තියෙන්නේ වතුර. ඒ නිසා බඩ පිරී තියනවා වගේම ඇඟ නිවෙන්නත් මේක කදිමයි. ප්‍රෝටීන් සහ බාර්ලි තමා ඊළඟ රහස. ඔබ මස් මාංශ අනුභව කරන කෙනෙක් නම් ටූනා, සැමන් සහ කුකුළු මස් ඔබේ ආහාරයට එකතු කරන් ගන්න. මෙහි ඇති ඔමේගා 3 ඔබේ සිරුරේ ෆැට් ස්ටෝරේජ් එක හේවත් තෙල් තැන්පත් වීමේ ක්‍රියාවලිය අඩාල කරනවා. ඔබ නිර්මාංශ නම් බාර්ලි ආහාරයට ගන්න. බාර්ලි වල තියෙනවා ඉහළ තන්තු ෆයිබර්. ප්‍රමාණය නිසා ඔබට නිතර බඩගිනි වෙන්නේ නැහැ. දැන් අපි බලමු දෙලුම් ගැන. දෙලුම් යුෂ වීදුරුවක් උදෑසන පානය කිරීමෙන් ඔබේ ශරීරයේ විෂ ඉවත් වෙලා පරිවෘත්තීය වේගය ඉහළ යනවා. අවසාන රහස තමා චෙරි. ඔබ නිදා ගන්න කලින් චෙරි ස්වල්පයක් කෑවොත් එහි තියෙන මෙලටොනින් නිසා ඔබට සුව නිින්දක් ලැබෙනවා වගේම ඔබ නිදාගෙන ඉන්න අතරතුරත් බඩේ තෙල් දහනය වීම වේගවත් වෙනවා. ඉතින් මේ ආහාර 8 අදම ඔබේ කෑම වේලට එකතු කරගෙන වෙනස වටහා ගන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ channel එක අදම subscribe කරන්න. මේ තොරතුරු ඔබේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක share කරන්නත්. තව මෙවැනි වීඩියෝ කින් හම්බෙමු. ස්තුති. නිරෝගීව ඉන්න.